අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් අපේ channel එකේ නිතරම අරන් ඉන්නේ ඊශ්‍රායල් රැකියාව සම්බන්ධයෙන්. ඔන්න 2026 අවුරුද්දේ අලුත්ම රැකියාව කෝතක ඇවිල්ලා තියෙනවා. මේක කලින් තිබිච්ච රැකියාව වලට වැඩිය සෑහෙන සාපේක්ෂව විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ සුපර් මාකට් අංශයේ රැකියාව ඉන්න නියමිතයි කියලා. ඉතින් ඔන්න වාණිජ්‍ය හා සේවා ශ්‍රේෂ්ඨ රැකියාව සඳහා ලියපදිංචි වීමේ අවස්ථාව ඉදිරි සතිය ඇතුළත ඕගලන්ට ලැබෙනවා. ගිය සතියේ කලින් සතියේත් අලුත් රැකියාව සඳහා ඊශ්‍රායලයේ මේ දිවාරය ඕපන් කරා දේශීය නීති කාර්යාංශය විසින්. මේ සතියේ ගොඩක් දුරට මේ සතිය ඇතුළත ඕගලන්ට මේ දිවාරය ඕපන් වෙනවා සූදානම් වෙලා ඉන්න. ඉතින් ගොඩාක් අය ප්‍රශ්නයක් තමයි මේ දැන් කලින් වගේ නෙවෙයි ගිය අවුරුදු වල වගේ නෙවෙයි දැන් ඊශ්‍රායල් රැකියාව සඳහා අපේ ලංකාවේ ඉන්න තරුණයෝ ගොඩාක් උත්සුක වෙනවා. ගොඩාක් අවධානයෙන් ඉන්නේ. ඒ හින්දා හරි අමාරුයි මේ වෙබ් ద్వාරය ඕපන් කරපුවාම ලියාපදිංචි වෙන්න. ඉතින් පැය කීපයක් තමයි මේ රැකියාව සඳහා ලියාපදිංචි අවස්ථාව තියෙන්නේ. මොකද හේතුව ඒ තරම් ඉල්ලුමක් තියෙනවා දැන් ලංකාව ඇතුලේ මේ ඊශ්‍රායල් රැකියාව සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ තත්වයකදී කොහොමද අපි මේ රැකියාව සඳහා වෙබ් ద్వාරය ඕපන් කරපු ගමන්ම අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නේ? ගොඩාක් අය මේක පළවෙනි අවස්ථාවේ මේ ගිය සතියට කලින් සතියේ ඕපන් කරපු වෙබ් එකේදීත් ඒක කරගන්න බැරි වුණා සෑහෙන අයට. මොකද හේතුව වෙබ් එක ස්ටක් වෙනවා. ඒකට හේතුව තමයි ගොඩාක් අය ලොග් වෙලා ඉන්නේ මේ මොහොතේ හරි අමාරුයි. කරගන්නම බෑ. ගොඩක් අය ඒ වෙලාවේ අවස්ථාව ලැබුණේ නැහැ ගොඩක් අයට. දැන් අපි බලමු මේක ඒ වගේ ස්ටක් වෙච්ච අවස්ථාවක වුණත් කොහොම හරි ලොග් වුණාට පස්සේ තමන්ගේ ඩීටේල්ස් ටික ඉක්මනින් මේකට ඉන්සර්ට් කරගන්නේ කොහොමද කියන එක. ඒකට සරල ක්‍රමයක් තියෙන්නේ. මේක අපි කලින් සූදානම් විය යුතු දෙයක්. අපි එහෙමනම් බලමු වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද මේක කරන්නේ කියලා. මේ වෙබ්සයිට් එකේ ඔයාලා ටයිප් කරන්න ඕනේ මේ Google එකට ගිහිල්ලා SLBFE එක. මම කලින් මේක සර්ච් කරලා තියෙන හින්දා මගේ ඉන්ටර්ෆේස් එක මන්ට එනවා ලැප් එකේ. මේක ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකකින් උනත් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. අපි දැන් බලමු වෙබ්සයිට් එක ලොග් වෙලා. මෙන්න වෙබ් ద్వාරය ඕපන් වුණා. විදේශ සේවා නීති කාර්යාංශයේ SLBFE එකේ මෙන්න මේ වෙබ් ద్వාරය ඕපන් වුණාට පස්සේ ඕගලන්ට යන්න පුළුවන් මෙතන පහළ තියෙනවා. හරිද? දැන් මේ දැනට බලන්න මේ ඊශ්‍රායල් ජොබ් මේ දැන් 2026 පෙබරවාරි 6 වෙනිදා ආපු කෝතා එකේ මම පොඩ්ඩක් ඔයාලට විස්තරය පෙන්නන්නම්. ඒකේ පොඩි වෙලාවක් ගන්නවා මම ඒකට. බලන්න ඊයේ වෙනකන් මේකේ තිබ්බා මේ අලුතෙන් දාපු එකේ තිබුණා මේකේ ප්ලාස්ටරින් වර්කයි ඊළඟට තිබ්බ ටයිල් ඉතුරුලා තිබ්බා. ඉතින් මේ දෙකම වෙනකොට ඉවර වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ පුදුම ඉල්ලුමක් තියෙන මේ ජොබ් වලට. දැන් අපි බලමු මේකේ අපි කොහොමද ඒ වෙබ් එක ඕපන් කරපු ගමන් අපේ ඩීටේල්ස් ටික කොහොමද අපි මේකට ඉන්සර්ට් කරන්න කියන එක. මේ වෙබ් එකේ ඉස්සර ඉන්ටර්ෆේස් එකේ තියෙනවා මෙන්න මේ පහළට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ පහළට යනකොට මෙන්න මේ ටික තියෙනවානේ. මෙන්න මේ ඩයලොග්ස් ටික, මේ ඩයලොග්ස් බොක්ස් ටික මෙන්න මේකේ තියෙනවා. බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඔන්ලයින් self registration කියලා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ මේ අලුතෙන් මේ ජොබ් වලට ඇප්ලයි කරන්න බලාපොරොත්තු ඉන්න අයට කරන්න තියෙන එකම දේ මෙන්න මේක ක්ලික් කරන්න. හරිද? මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට කලින් රෙජිස්ටර් වෙන්න අවස්ථාව තියෙනවා. හරිද? මෙතෙන්ට ගියාට පස්සේ ඔයගොල්ලන්ට කලින් රෙජිස්ටර් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ login කියන බටන් එක ක්ලික් කරන්න නැතුව මෙන්න මේ පහලින් තියෙනවා don't have an account. don't have an account කියන තැනට ගිහලා මේ sign up කියන ක්ලික් කරන්න. හරිද? sign up. හරිද? මේ මෙතන create new account ගියත් කරගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතෙන්ට ගිහලා sign up කියන තැන ක්ලික් කරාට පස්සේ මෙන්න එනවා. උතර බලා ගන්න මෙන්න මේ ටි බලා ගන්න. මෙන්න මේ පාත් එක ඔයගොල්ලෝ පුරවලා තියාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාගේ NIC number එක දාන්න, ඊළඟට ඔයාගේ first name එක දාන්න, last name එක දාන්න. ඒ කියන්නේ surname එකේ වාසගම තියෙනවනේ වාසගමේ මෙතන දාන්න වාසගම, මෙතනින් දාන්න ඔයාගේ අනිත් නම. ඊළඟට ඔයාගේ දැන් වැඩ කරන ඔයා ළඟ තියෙන ෆෝන් එකේ නම්බර් එක මෙතන ටයිප් කරන්න. ඊළඟට මෙන්න මෙතන get code කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා.
අන්න වෙරිෆිකේෂන් කෝඩ් එක OTP කෝඩ් එක මෙන්න මෙතනින් ටයිප් කරන්න. හරිද? මේක ටයිප් කරාට පස්සේ ඔයාගේ වළංගු ඊමේල් එකක්. ඔයා නිතරම පාවිච්චි කරන ඊමේල් එක මෙතෙන්ට දාන්න. ඊළඟට මෙන්න මෙතෙන්ට පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ දාන්න. ඔයාට මතක ඉන්න පාස්වර්ඩ් එකක් දාගන්න. මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එක මතකතු වෙනම කොලයක ලියා තියාගන්න ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට පාස්වර්ඩ් එක දාලා ක්‍රියේට් කරන්න දෙන්න මෙන්න මෙතෙන්ට. මෙතන ක්‍රියේට් කරාට පස්සේ දැන් මට මෙතන අලුතින් කරන්න බෑ. මොකද හේතුව මම මේකේ කලින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඒ නිසා මට ටිකක් අමාරුයි. මෙන්න මෙතන ක්‍රියේට් account කියලා දාමකට පස්සේ මෙතන ක්‍රියේට් කරාට පස්සේ මේක ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් වුණාට පස්සේ ඔයාගේ විස්තර ටික දාන්න එනවා. ඊළඟට ඒ විස්තර ටික පිළිවෙලට දාගන්න. දැම්මට පස්සේ මේ වෙබ්සයිට් එක ඇතුලේ ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒ ඇප්ලිකේෂන් එක ඕපන් වෙලා තියෙන වෙලාවට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකුත් විශේෂ දෙයක් කරන්න නැහැ. වෙබ් එක ඕපන් කරන දවස තියෙනවානේ. දැන් එන සතියේ මේ වාණිජ්‍ය ශාස්ත්‍රීය රැකියා ටික ඕපන් කරපු ගමන් ඕගලන්ට තියෙන්නේ සයිට් එකට ලොග් වෙන්න. කලින් ඉඳලා පොඩ්ඩක් ලොග් වෙලා ඉන්න. බොහෝ දුරට දැන් 6 වෙනිදා මේ පෙබරවාරි 6 වෙනිදා ඕපන් කරපු වෙබ් එකත් උදේ 9 වෙනකොට ඕපන් කරා. ඉතින් ඔය ටයිම් එකට තමයි ගොඩාක් වෙලාට ඕපන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හොදිසියෙන් ඉඳලා ලොග් වෙලා ඉන්න. ලොග් වෙච්ච ගමන් ඔයා එතකොට වෙබ් එක ස්ට්‍රක් වුණත් ඔයාට මේ chance එකක් තියෙනවා. ඔයා කලින් රෙජිස්ටර් වෙලා තියෙන. ඒතර ඔයාගේ ඇප්ලිකේෂන් එක එතනින් පේන්නනවා. ඒ කියන්නේ ඔයාගේ ඩීටේල්ස් එක වැටලා තියෙනවා. ඔයාට බොහොම සුළු ටිකයි ඔයාට සිලෙක්ට් කරන්න තියෙන්නේ. අලුත් වෙබ් එක වෙබ් ද්වාරය ඕපන් කරපුවම ඒකේ තියෙන ජොබ් කැටගරි එක දාන විතරනේ තියෙන්නේ. ඉතින් ඒකට ඔයාට සෑහෙන අවස්ථාවක් තියෙනවා. නැත්තම් ඔයා ටයිප් කර දඟලන්න ඕනේ. ඉතින් මෙන්න මේක කලින් ඔයාලා self registration එක සම්පූර්ණ කරලා තියාගන්න. එතින්දී ඔයගොල්ලන්ට ලොකු chance එකක් එනවා. මේ මොකද වෙබ් එක ස්ටක් වුණාම හරි අමාරු වැඩ කරගන්න. ඉතින් අන්න ඒ අවස්ථාවෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජන අරන් මේ අලුත් රැකියා ටිකට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාලා ඔයගොල්ලන්ට අවස්ථාවක් ලබා ගන්න. ඉතින් කලින් කන්ට්‍රැක්ෂන් වගේ ජොබ් වල වගේ ගොඩක් අමාරු ජොබ් එකක් නෙමෙයි මේ වාණිජ්‍ය සේවා ශාස්ත්‍රීය රැකියා. හොඳ රැකියා ටිකක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ජොබ් ටික දිසේවනිතු කාර්යාංශය විසින් ජොබ් වෙබ් ද්වාරය ඕපන් කරපු ගමන්ම ඒ තියෙන රැකියා ටික අපි ඕගොල්ලන්ට අලුත් වීඩියෝකින් අරන් එන්නම්. එහෙමනම් මේ කලින් සූදානම් වීම ඕගොල්ලෝ දැම්ම සිදු කරලා තියාගන්න. අදම මේ මොහොතේ මේක කරලා තියාගන්න. එහෙමනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.